අයිබෝවන් ළමයි මම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන පරිමිතිය පාඩමේ සියලුම කොටස් මේ වෙනකොට කතා කරලා ඉවරයි. මේ වීඩියෝ සීරීස් එක ඔයාලා බැලුවොත් පරිමිතිය පාඩමෙන් O level exam එකට ප්‍රශ්නයක් આવොත් ඔයාලට ලේසියෙන් ඒ ප්‍රශ්නය ලියන්න පුළුවන් කියලා මම හිතනවා. හරි මම සේරම පරිමිතිය පාඩමටම අදාළ ප්‍රශ්න ටිකක් දීලා තියෙන්නේ. ඒ ප්‍රශ්න මම හිතනවා මම ගිය වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එකේ ඒ ප්‍රශ්න ටික දීලා තියෙන්නේ අවසානයේට. ඒ ප්‍රශ්න ටික කරලා මේ වීඩියෝ එක බලන්න එන ළමයි මම ඒ ප්‍රශ්න ටික මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. එහෙනම් වීඩියෝ එකට යමු. 120ක් වූ තහඩු කොටසක් කපා ඉවත් කරනවලු. එහෙනම් ඉතුරු තහඩු කොටසේ පරිමිතිය. ඒ කියන්නේ මේකේ වටේ දිග සෙන්ටිමීටර 130ක් කියලා පෙන්නන්නලු. ඒ කියන්නේ පරිමිතිය මේ ඉතුරු කොටසේ පරිමිතිය සෙන්ටිමීටර 130ක් කියලා පෙන්නන්නලු. හරි. මේක දැන් කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය මේක කේන්ද්‍ර කෝණය කීයද? මේ කෝණය 120යි නම් මේ කෝණය ඕන අපි හොයාගන්න කේන්ද්‍ර කෝණය. එතකොට වටේ මුළු කේන්ද්‍රයේ වටේම කෝණය අංශක 360යිනේ. මේ θ අගය තමයි හොයාගන්න ඕන. θ සමානයි මුළු කෝණයම අංශක 360යි 360න් අඩු කරනවා අංශක 120ක්. එතකොට එනවා 3න් එකක් අඩු කරාම 2යි 6න් දෙකක් අඩු කරාම 4යි. අංශක 240යි තමයි මේ θ කෝණය. අංශක 240යි. 6න් දෙකක් 4යි 3න් එකක් 2යි. අංශක 240යි. හරි. එහෙනම් අපි ඉතුරු කොටසේ පරිමිතිය කොහොමද හොයන්නේ? පරිමිතිය කියන්නේ වටේ දිග. අපි දන්නවා පරිමිතිය සමානයි 360න් θ 2πr ධන 2r. 360න් θ කියන්නේ කීයද? හොයාගත්ත දැන් θ ගේ අපි හොයාගත්තනේ. θ කියන්නේ අංශක 240යි. 240 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. අරය r කියන්නේ කීයද? මෙතන අරය r දීලා තියෙනවා 21යි සෙන්ටිමීටර කියලා. 21යි සෙන්ටිමීටර ධන 2 ගුණ කිරීම අරය කීයද? 21යි සෙන්ටිමීටර. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 4 වරක් 6යි 4 වරක් 9යි 3 වරක් 2යි 3 වරක් 3යි 7 වරක් 1යි 7 වරක් 3යි. මේ තුනට මේ තුන කැපෙනවා. එතකොට 2 වරක් 2 4යි 4 ගුණ කරාම 22කින් 88යි. 88 ධන 21 ගුණ කරාම 2කින් 42යි. 8යි 9යි 10යි එකක් ඉතිරි 8යි 9යි 10යි 12යි ඉතුරු එකයි 13යි. ඒතර පරිමිතිය 13 සෙන්ටිමීටර කියලා එනවා. අපිට මේකේ තියෙන්නේ පරිමිතිය 13 නේ පරිමිතිය 130 සෙන්ටිමීටර කියලා එනවා. අපිට මේකේ තියෙන්නේ පරිමිතිය 130යි 30 බව පෙන්වන්න. හරි. මේ අපි බව පෙන්වනවා. එහෙනම් මේ ඉතිරි කොටසේ පරිමිතිය සෙන්ටිමීටර 130යි. හරි. හරි ළමයි අපි මේ ගාන බලමු. මේ ගාන කියන්නේ වෘත්තාකාර කොටස් වලින් වට වුණු පොකුණක්ලුත් මේ තියෙන්නේ. මේ පොකුණේ පරිමිතිය තමයි හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ අපි දන්නවා වටේ දිග. දැන් වටේ දිග හොයන්න නම් අපි මේ චාප දිග හොයා ගන්න ඕනේ, මේ දිග හොයා ගන්න ඕනේ, මේ දිග හොයා ගන්න ඕනේ, මේ දිග හොයා ගන්න ඕනේ. මේ දිග හොයාගත්තොත් මේ දිගට මේ දිග සමානයිනේ. ඒයි අර ඒක සමානයි. කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර එක සමානයි. දෙකේම තියෙන අර්ධ වෘත්තයක් අර එක සමාන අර්ධ වෘත්තයක් තමයි තියෙන්නේ. මේ දෙකත් එක සමානයි. අර එක සමාන අර්ධ වෘත්ත දෙකක් තමයි තියෙන්නේ. එහෙනම් මේ දිගයි තමයි අපි හොයාගන්න. මේ දිග දන්නවනම් මේ දිගට මේ දිග සමානයි. මේ දිග දන්නවනම් මේ දිගට මේ දිග සමානයි.
එහෙනම් අපි මේ දිගයි හොයමු. හරි. අපි නම් කරගමු මේවා ටික. A B C D E F G H කියලා අපි මේක නම් කරගත්තා. දැන් හරි. අපි ඉස්සර වෙලා A B C දිග හොයමු. A B C දිග. A B C දිග කියන්නේ මේ චාප කොටසේ දිග. මේක අර්ධ වෘත්තයක්. අපි දන්නෝ අර්ධ වෘත්තයක චාප දිග හොයන්න 360න් θ 2πr සමානයි 360න් θ අර්ධ වෘත්තයක θ කෝණය තමයි අංශක 180යි. 180 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ කීයද? මේ විස්කම්භය 35 මීටර. එහෙනම් අරය කියන්නේ විස්කම්භයෙන් භාගයක් 35 මීටර බෙදීම 2යි. 35 බෙදීම 2යි. 181යි 182යි දෙකට දෙකක් කැපෙනවා 7ට 1යි 7 5යි දෙවරක් 1යි දෙවරක් 11යි 11 ගුණ කරා 5න් 55 මීටර තමයි ABC දිග එන්නේ. එතකොට ABC දිග 55 මීටර නම් GFE දිගත් 55 මීටර. අපි ලියාගමු. එතකොට EFG දිග සමානයි 55 මීටර. හරි. දැන් ඒ දිගවල් දෙක දන්නෝ මේ දිගයි මේ දිගයි. මේ දිග හොයාගත්තොත් මේ දිගට මේ දිග සමානයි. හරි. CDE දිග. CDE දිග සමානයි ඒකත් අර්ධ වෘත්තයක්. චාප දිග හොයන්නේ ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ 360න් θ 2πr. මේක අර්ධ වෘත්තයක් නිසා අංශක 180 නේ θගේ. 180 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. අරය r කියන්නේ කීයද? මේ මුළු දිග 14යි මීටර. r කියන්නේ 14 බෙදීම 2 7යි මීටර. මීටර 7යි. එතකොට 181යි 182යි දෙකට දෙකක් කැපෙනවා 7ට 7ක් කැපෙනවා. CDE දිග තමයි 22යි මීටර. එතකොට CDE දිග 22යි මීටර නම් AHG දිග ඒත් 22යි සෙන්ටිමීටර. ඇයි එකම අරය තියෙන අර්ධ වෘත්තයක් තමයි එතනක් තියෙන්නේ. එහෙනම් AHG දිග සමානයි 22යි මීටර. හරි. අපි දැන් මුළු පොකුණෙම පරිමිතිය හොයන්න යන්නේ. පරිමිතිය සමානයි පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ABC ධන ABC දිග ධන CDE දිග ධන EFG දිග ධන GHA දිග. ABC දිග හොයාගත්තා 55 මීටර. ඉතින් අපි මේකේ ලියා ගමු. මෙහෙම පිළිවෙලට ලියනකොටත් ලකුණු දෙනවා ළමයි. ඒක නිසා ඔයාලා විභාග ලියනකොට මේ වගේ පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් ලියන්න පුරුදු වෙන්න. ABC දිග ධන CDE දිග ධන EFG දිග ධන GHA දිග. ABC දිග කීයද? අපි හොයාගත්තා ABC දිග 55 මීටර කියලා. 55යි. CDE දිග කීයද? CDE දිග හොයාගත්තා අපි 22යි මීටර. EFG දිග කීයද? EFG දිග 55යි මීටර. GHA දිග 22යි මීටර. හරි. මේ සේරම එකතු කරාම අපිට මේ
මේ පොකුණේ පරිමිතිය හොයන්න පුළුවන්. 5යි 6යි 7යි 5යි 10යි 12යි 14යි 14න් 4 එකක් ඉතිරි 14යි 1යි 15යි 154යි මීටර තමයි මේ පොකුණේ පරිමිතිය. 154යි මීටර. හරි. දෙවන ගානේ අහන්නේ වැටෙහි 1 මීටරයක දිග නිම කිරීම සඳහා රුපියල් 5000ක් වැය වේයයි ඇස්තමේන්තුගත කර ඇත. මුළු වැටම සකසා නිම කිරීමට කොපමණ මුදලක් වැය වේද? මේක කියන්නේ වැටෙහි මීටර 1ක දිගක් නිම කිරීමට වැය වන මුදල සමානයි වැටෙහි මීටර එකක් දිග මීටර 1ක දිගක් නිම කිරීමට වැය වෙන මුදල රුපියල් 5000යි. එතකොට මේ පොකුණ වටා මුළු දිග 154යි මීටරනේ. එහෙනම් 154යි මීටරක දිගක් නිම කිරීමට වැයවන මුදල 154 මීටර දිගක් වැය කිරීමට මේ දිගක් නිම කිරීමට වැයවන මුදල තමයි එකකට රුපියල් 5000ක් යනව නම් 5000 ගුණ කරන්න ඕන 154යි මීටර වලින්. 5000 154න් ගුණ කරාම 154 5න් ගුණ කරාම 20යි 2යි 5 5 25යි 27යි දෙකක් ඉතිරි 5යි 7යි 770යි 770යි අගට බිංදු 3යි. එතකොට මේ මුළු වැටම සකසා නිම කිරීමට අපිට යනවා රුපියල් 7,70,000ක් යනවා මුළු වැටම නිම කරන්න. වැටම මේ කියන්නේ පොකුණ වටා මුළු වැටම සකසා නිම කිරීමට රුපියල් 7,70,000ක් යනවා. හරි. මම හිතනවා තේරුණා කියලා. මම හරි තේරුම් නැත්නම් තියනවා නම් කියන්න. හරි ළමයි. අපි මේ ගාන බලමු. මේ ගානේ කියන්නේ අර්ධ වෘත්තාකාර මල් පාත්ති දෙකක් තියෙනවලු. ඒ මල් පාත්ති දෙකේ ත්‍රිකෝණාශ්‍රයක් ඇන්දොත් ඒ අර්ධ වෘත්තාකාර මල් පාත්ති දෙක නැතුව අනිත් කොටසේ තනකොළ වවල තියනවලු. අපිට දැන් කියන්නේ තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය හොයන්නයි කියලා. හරි. පරිමිතිය කියන්නේ වටේ දිග කියලා දුන්නනේ. දැන් මේ වටේ දිග හොයන මේක ඍජු කෝණාශ්‍රයක්. අපි කොහොමද මේක ඍජු කෝණාශ්‍රයක් කියලා තේරුම් ගන්නේ? කෝණයේ අංශක 90යි. මුළු හතරෙම කෝණාංශක 90යි. දිගට පළල අසමානයි. එහෙනම් මේක ඍජු කෝණාශ්‍රයක්. මේ ඍජු කෝණාශ්‍රයේ විස්කම්භය 14යි මීටර වන අර්ධ වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවා. ඒකේ මල් හිටවල තියෙන මල් පාති දෙකක්. හරි. දැන් අපි මේකේ පරිමිතිය හෙවත් වටේ දිග හොයාගන්න අපි කරන්න ඕන මේ අර්ධ වෘත්තාකාර කොටසක ඡාප දිග හොයන එක. ඡාප දිග හොයන හැටි අපි මම කියලා දුන්නනේ. හරි. ඉස්සරලා අපි මේ ඡාප දිග හොයමු. දැන් මේකේ ඡාප දිග යම්කිසි සංඛ්‍යාවක් නම් ඒ සංඛ්‍යාවට මේ සංඛ්‍යාව සමානයි. ඒයි මේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකම එක වගේ කොටස් දෙකක්. හරි. අර එක සමානයි. ඒක නිසා මේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකම එක සමානයි. එහෙනම් මේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ ඡාප දිගත් එක සමානයි. හරි. අපි එක කොටසක ඡාප දිග හොයමු. ඡාප දිග සමානයි 360න් θ 2πr. θ කියන්නේ අංශක 180යි. මොකද අර්ධ වෘත්තයක් නිසා. අර්ධ වෘත්තයක කේන්ද්‍රය වටා තියෙන කෝණය අංශක 180යි. 360යි. θ කියන්නේ අංශක 180යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි.
අරය කීයද? මේ දීලා තියෙන්නේ විස්කම්භය. අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධියට තියෙන දුරනේ. මේකනේ කේන්ද්‍රය. කේන්ද්‍රයේ ඉඳන් මේ වෘත්තයේ පරිධියට තියෙන දුර ඒ කියන්නේ 14 බෙදන්න ඕන දෙකෙන්. එතකොට මීටර 7යි. 7යි මීටර. මේ 4 මේ 7 කැපෙනවා 181යි 182යි දෙකට දෙකක් කැපෙනවා. මේ චාප දිගේ නෝ 22යි මීටර කිය. හරි. මේ කොටසේ චාප දිගේවත් දිග හොයාගත්තනේ. එහෙනම් මේ කොටස 22යි මීටර නම් මේ දිගත් 22යි මීටර. හරි. අපිට කියන්නේ තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. අපි මේක නම් කරගමු ඉස්සරහට. A B C C මෙතන C කියලා දාමු C D E F. හරි. මෙන්න මේ කොටස තමයි පරිමිතිය හොයන්න තියෙන්නේ. ඔයාලා මේ වගේ මේ ස්ටෙප් බයි ස්ටෙප් ලියලා පුරුදු වෙන්න. මේ ස්ටෙප් වලටත් ලකුණු දෙනවා එක්සෑම් එකේදී. ඒක නිසා මේ විදිහට පුරුදු වෙන්න. A B C D E F කොටසේ පරිමිතිය. හරි. A B C D E F කොටසේ පරිමිතිය තමයි අපි හොයන්න ඕන. A B දිග දන්නෝ කීයද? දැන් ඍජු කෝණාශ්‍රයක ඉදිරියෙන් තියෙන පාද සමානයිනේ. එහෙනම් මේක 20 මීටර නම් මේකත් 20 මීටර. A B දිග 20 මීටර. ධන BC D දිග අපි මේ චාප දිග හොයාගත්තා 22 මීටර කියලා. DE දිග දීලා තියෙනවා 20 මීටර. ධන EFA දිග චාප දිගනේ 22 මීටර. හරි. අපිට දැන් මේ ටික එකතු කරන්න තියෙන්නේ. 2 2 4යි 2 4යි 6යි 8යි 84 මීටර තමයි මේ තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. හරි. දැන් අපිට දෙවෙනි කොටසේ කියනවා මෙහෙම. තනකොළ වවා ඇති කොටස වටා ගැඩොල් ඇල්ලීමට තීරණය කරනවලු. මේ කොටස වටා ගැඩොල් අල්ලන්න තීරණය කරනවලු. එක ගැඩොලක දිග සෙන්ටිමීටර 25යිලු. අවශ්‍ය අවම ගැඩොල් ගණන හොයන්න කියලා තියෙනවා. අවම ගණන. හරි. දැන් අපි මේ තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය දන්නවා. කීයද? 84යි මීටර. එතකොට මේ ගැඩොල දිග 25යි සෙන්ටිමීටර. අපි දැන් 84යි මීටර කියන එක සෙන්ටිමීටර කරගත්තොත් ලේසි මේ 25න් බෙදන්න. ඉස්සෙල්ලා 84යි මීටර 84 සෙන්ටිමීටර කරොත් 1 මීටරයකට සෙන්ටිමීටර තියෙනවා 100ක්. එතකොට 8400යි සෙන්ටිමීටර තමයි මේ තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය සෙන්ටිමීටර වලින් 8400යි. හරි. දැන් අපි අවශ්‍ය අවම ගැඩොල් ගණන හොයන්න තියෙන්නේ. අවම ගැඩොල් ගණන සමානයි මේ තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය වටේ දිග සෙන්ටිමීටර වලින් අපි හොයාගත්තා 8400යි කියලා. 8400 සෙන්ටිමීටර. ගඩොලක දිග 25යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර වලට සෙන්ටිමීටර කැපෙනවා 8400 බෙදනවා 25න්. 8425න් බෙදුවම 25යි 50යි 75යි 3යි 75යි 9යි 900ට 25 ඒවා 90ට 25යි 75යි 3යි එතන 75යි 5යි 150ට 25යි 25යි 50යි 100යි 125යි 156යි 336යි තමයි උත්තරේ එන්නේ. 336.
එතකොට මේ තනකොළ වවා ඇති කොටසේ මේ තනකොළ වවා ඇති කොටස වටා ගැඩොල් අල්ලන්න තීරණය කරනව නම් එක ගැඩොලක දිග සෙන්ටිමීටර 25 නිසා මේ තනකොළ ඇති කොටස වටා ගැඩොල් කැට 336ක් ඕන වෙනවා. මේ කොටස වටා ගැඩොල් අල්ලන්න ඕන. හරි. තේරුණා කියලා හිතනවා ළමයි. තේරුම් නැත්නම් තියනවා නම් කියන්න. හරි ළමයි මේ ගාන කියන්නේ එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ කොටස් දෙකකින් මේ කම්බිරාමුව හදලා තියෙනවලු. මේක ග්‍රිල් එකක්ලු. ඒ කම්බිරාමුව හදන්න එයාට 128 සෙන්ටිමීටර දිගක කම්බියක් ඕන වෙලා තියෙනවා. ඒක සත්‍යද කියලා තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. හරි. මේ ග්‍රිල් එක කියන්නේ මේ කම්බියේ දිග කියන්නේ මේ දිගනේ. මෙන්න මේ දිග තමයි කම්බියේ දිග. එහෙනම් මේකේ පරිමිතිය හෙව්වොත් අපිට කම්බියේ දිග හොයාගන්න පුළුවන්. හරි. මේ කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග මේ දිගයි හොයාගෙන මේ දිගවල් දන්නවනේ. දැන් මේ එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නේ. මෙතන කෝණය අංශක 60යි නම් අනිවාර්යෙන් මෙතන කෝණයත් අංශක 60යි. ඒ මොකද එහෙම කියන්නේ? මේ දෙක එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්ලු. මේ එක කේන්ද්‍රික ඛණ්ඩයක් මේ තව කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒතර මේක එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නිසා මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ මේ දිග සමානයි. හරිනේ. මේ දිගට මේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ පරිධියට තියෙන දුර තමයි අරය කියන්නේ. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට දිග 21 සෙන්ටිමීටර් නම් කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් වෘත්තයක් ගත්තොත් හැමතැනම කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධියට තියෙන දිග සමාන නිසා මේකත් 21 සෙන්ටිමීටර්. එතන මේක ඒ සමානම කේන්ද්‍රික ඛණ්ඩයන් නිසා මේ දිගත් 21 සෙන්ටිමීටර් මේ දිගත් 21 සෙන්ටිමීටර්. හරි. ඒ දිගවල් ටික දන්නෝ අපි දැන් හොයන්න ඕනේ මේ දිගයි. මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකම එක සමාන නිසා මේ දිග හොයාගත්තොත් මේ දිගට සමානයි මේ දිග. හරි. අපි මේක ඉස්සෙල්ලා ලකුණු කරගමුකෝ. ඉංග්‍රීසි අක්ෂර දාලා මේක නම් කරගමු. A B C D E F. හරි. අපි දැන් A B C D කේන්ද්‍රික ඛණ්ඩය සලකමු. කේන්ද්‍රික ඛණ්ඩය A B C D කියන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්න යන්නේ. ඡාප දිග කියන්නේ B C D දිග. B C D දිග සමානයි. අපි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න දන්නවා 360න් θ 2πr. 360න් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 60යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද? වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර අරය කියලා කියන්නේ 21 සෙන්ටිමීටර්. බිඳුවට බිඳුව 6 1යි 6 වරක් 1යි 6 වරක් 6යි 7 වරක් 1යි 7 වරක් 3යි 3 වරක් 2 6යි මේ 6ට මේ 6 කැපෙනවා. එතකොට 22 සෙන්ටිමීටර තමයි මේ ඡාප කොටස දිග එන්නේ. එතකොට BCD දිග 22 සෙන්ටිමීටර නම් BED දිගත් කීයද? කේන්ද්‍රික කෝණ එක සමාන කේන්ද්‍රික කෝණ නිසා BED දිගත් 22 සෙන්ටිමීටර. හරි. අපි දැන් මේ මුළු කොටසෙම පරිමිතිය වටේ දිග හොයන්න තියෙනවා. හරි. අපි සේරම මේව කරගන්න නම් කරගමු A B C A B E D C F දිග. එතන මේ වටේම දිග තමයි හොයන්න තියෙන්නේ.
AB දිග දන්නවා 21 සෙන්ටිමීටර්. ධන BED දිග දන්නවා 22 සෙන්ටිමීටර්. හොයාගත්තනේ. AD දිග 21යි. DCB දිග 22යි. DF දිග 21යි. BF දිග 21යි. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. දිගවල 6ක එකතුව. 1 2 3 4 5. හරි. මේ ටික සේරම එකතු කරලා බලමු 128ට සමානද කියලා. හරි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 2යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 128යි සෙන්ටිමීටර තමයි මේ ග්‍රිල් එක සාදන්න යන කම්බි කොටස දිග. හරි. එයා කිව්වා හරි 128ක් සෙන්ටිමීටර 128ක් දිග කම්බි කොටසක් ඕන වෙනවා මේ ග්‍රිල් එක හදන්න. හරි. හරි ළමයි මම ඔයාලට දුන්න අභ්‍යාසය ගණන් ටික එකින් එක කරා. ඔයාලා තනියම ඉස්සෙල් try කරන්න. තනියම try කරලා ගාන හදලා මේ වීඩියෝ එක බලන්න ගාන හරිද කියලා බලන්න. හරි එහෙනම් අදින් පරිමිතිය පාඩම අපි අවසන් කරනවා. හරි එහෙනම් අපි දෙවන පාඩමෙන් හම්බෙමු.